ගල්කුලම ගොවි සංවිධානයට අයිති වේල්ල. ඔව්. ගල්කුලමේ ලැබේ වාම වතුර මෙහාට පහත් වෙනවා. පහත් වෙනත් එක මේ මාංකුලමේ වාම වතුරත් වර්ෂා වැඩියෙන් ලැබෙන කාලේ මාංකුලමේ වතුර පහත් වෙන එහා පැත්තේ අයිනින් ගල්කුලමේ වතුර පහත් වෙනවා. ඊට මෙතන මේ සීමාවෙන් තමයි මහත්මයා බැව් දෙකේ වතුර ගලාන යනවා. දැන් දෙකෙන් හොදාන යනවා. ඒක බේලි දැම්ම මහත්තයා. ඒක හොදානකින් සම්පූර්ණ පුරුත් හොදාගෙන කඩාන යනවා. ඊළඟ වෙලා අපිට ඊට පස්සේ වර්ෂාව නතර වෙනවත් එක්කම අපිට ගොවිතැන් කරගන්න ගොවිතැන් වලට වතුර ගෙනියන්න වෙනකොට මේ පිටටම පදිනවලු. වේලක් මහත්තයා. වැලි පොට්ට ගහලා බැන්දත් හොදාගෙන යනවා. වැල්ල තියෙන්නේ අපි දුක් පිනින්න මේක. අතන මේ කරපඩේ මාත්‍ර සින්නෙන් කවුරු කෙරුවද අපි දන්නේ නැහැ. භූජනසේ මොනවා කරා මේ කරපු වැඩේ නම් රත්තරන් වැඩක් ඉතින්. ඒක අපිට ඉන්න කරන්න බෑ කියලා වචන වලින් කියලා ඉන්න කරන්න බෑ. අපි ඒ තරමට මේ කැලේ දුක් පිනවා. මේ කුඹුරක් කියන්නේ. ඔයාලට ලොකු වාසියක් වුණා කියලා කියන්නේ. මේ මාතේ අපේ සතුරු වැඩි නේ ගොවි සංවිධානයට සතුරුයි ඔයාලට සතුරුයි. ඇත්තටම අපි ගොවි සතුරුයි. දැන් මේ උඩෙන් මොන වැව දෙන්නේ? උඩ වැව මොකද්ද? උඩ මාංකුල වැව. මේ පැත්තේ තියෙන වැව මොකද්ද? ගල්කුලම. ගල්කුලම. දැන් මාංකුලම වැවේ වතුරද මේකට යන්නේ? කොහොමද එන්නේ? ගල්කුලමේ වානක් තියෙන මෙතන. ඔව්. ගල්කුලමේ වාමතුරත් මෙහෙන් එනවා. මාංකුලමේ වානක් තියෙන මෙතන. මෙතන සෙට් වෙනවා දෙකම. මේ සීමාව මේ කොන්ක්‍රීට් එක තමයි දෙකම සෙට් වෙන්නේ. දෙකම පිට බලලා මේ වෙල්ල උතුරන යනවානේ. මේ කාලේ. ඒක මේ වෙල හාරගෙන යනවා. ඒකයි සිද්ධිය. හරිද? ගිහිල්ලා අනාලගේ ගිහිල්ලා ඊට වර්ෂා නතර වෙනත් එක්කම ඊට පස්සේ කිසිම ගොවියන්ට වතුර ගෙනියන්න බියත්. පස් දැන් මොකද අපි වැලි කොට්ට ගහලා ඇති. වන ගිලා තියෙන්නේ. වැලි වලින් බදිනවා නතර වෙන්නේ නැහනේ. මේක කොහොමද වැඩක් වෙන්නේ? කිසිද? ඒක තමයි සතුරුයි. අපි දරුපටියක් හරි කැඳවනවනේ. අනිවාර්යයෙන්. කැඳවන්නේ මේ එල්ලෑ ඉඳනේ. එල්ලෑ හින්දා. ඊතර වෙලෙන මාතලක් තියෙනවා. ඒක මහ කන්නේ වැඩ කරනවා අනිවාර්යයෙන්. යලාක වතුර නැහැ. එහෙමද වෙන්නේ? යල කන්න බැස්සොත් අවුලක් නැහැ. ඇස්ස ගොඩාක් වැඩ වෙනවා. එහෙමත් යල කන්නක් තමයි හරිනේ. පාළු වෙන්නේ නේද? මේ පරතල කරලා බලන්න. මේ කන්නක් වැඩ කරා යල වැඩ කරා. ගොඩක් යල කන්න එහෙමත් කන්න කාලාතුරකින් තමයි හැරෙන්නේ. නැත්නම් යල මහ දෙකම වැඩ වෙනවා. මේ කුඹුර වැය. හොඳයි බොහොම ස්තුතියි.